ආයිබෝවන් අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා Pendulum and Tarot Reading with Jay YouTube channel එක වෙතට. ඉතින් මම අදත් ඔයාලත් එක්ක එකතු වෙන්නේ අලුත්ම අලුත් Pendulum reading එකක් අරගෙන. ඉතින් මේ Pendulum reading එකෙන් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ ජීවිතේට නව ආරම්භයක් ලැබෙන කාලය කොහොමද කියන reading එකත් එක්ක. එහෙනම් අපි රීඩින් එකට යමු. ඔයාලට කරන්න තියෙන්නේ මේ රීඩින් එක බලන්න. ඔයාලට මේ වෙනකොට පේනවා ස්ක්‍රීන් එකේ තියෙනවා පාට තුනක්. හරි. මේ පාට තුනෙන් ඔයාගේ හිත වැඩිපුරම යන පාට ඔයා තෝරන්න ඕනේ. ඉතින් මෙතන තියෙන පාට වලින් ඔයා බලන්න කලින් ඔයා මුලින්ම හිතන්න පොඩක් S2 වහගෙන මගේ ජීවිතේට අලුත් ආරම්භයක් ලැබෙන කාලය මොන වගේ කාලයක් වේද කියලා හිතලා ඊට පස්සේ S2 ඇරලා මේ පාට තුන දිහා බලන්න. රතු පාට, කහ පාට, නිල් පාට. මේ පාට තුන දිහා හොඳට බලලා ඔයාගේ හිත වැඩිපුරම යන පාට ඔයා තෝරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද? description එකට යන්න. එතන තියෙනවා time pister. එතනින් ඔයා තෝරගත්ත පාට ළඟ ක්ලික් කරලා ඔයාගේ රීඩින් එක ඔයාට බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් අපි යමු අද රීඩින් එකට. සාදරයෙන් පිළිගන්නවා රතු පාට රෙඩ් කලර් සිලෙක්ට් කරපු මගේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාව. ඉතින් අපි එහෙනම් අද රීඩින් එක බලමු. ඔයාගේ ජීවිතේට නව ආරම්භයක් ලැබෙන කාලය කොහොමද කියන එක තමයි මේ පෙන්ඩුලම් රීඩින් එක මගින් ඔයාලා බලන්න යන්නේ. ඉතින් එහෙනම් අපි රීඩින් එක බලමු කොහොමද කියලා. හොඳයි. හරි. රතු පාට සිලෙක්ට් කරපු ඔයාලගේ ජීවිතේට නව ආරම්භයක් ලැබෙන අවුරුද්ද කොහොමද? ඉතින් ඒත් එක මතක් කරන්න ඕනේ ඔයාලට ටැරොට් රීඩින් බලන්න අවශ්‍ය නම් මේ වෙනකොට subscribe ලක්ෂයේ සීමාව පහු කරපු මගේ Princess of Tarot Reading YouTube channel එක තියෙනවා. YouTube channel එකේ link එක තියෙනවා මේ description එකේ. ඔයාලට link එක click කරලා මගේ Tarot Reading channel එකෙන් Tarot Reading videos බලන්න පුළුවන්. ඒ වගේම මගේ අනිත් channel එක තියෙනවා Angelic channel එකේ Angel Divine Message ලබා දෙන channel එකේ link එකක් තියෙනවා මේ description එකේ. ඒ link වලින් ඔයාලට මගේ ඒ videos ඔයාලට බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් ඒ වගේම මේ channel එකේ මේ වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බලමු කොහොමද කියන එක. Pendulum reading වලදී චුට්ටක් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. ඔව් 2027 අවුරුද්ද තමයි පෙන්වුම් කරන්නේ. හරි 2027 අවුරුද්දේ අපි බලමු මොන මාසෙද කියන එක. හරි 2027 අවුරුද්දේ මොන මාසෙද? රතු පාට සිලෙක්ට් කරපු ඔයාලගේ ජීවිතේට නව ආරම්භයක් ලැබෙන කාලය 2027 අවුරුද්දේ මොන මාසෙද කියලා තමයි අපි බලන්න යන්නේ. ඉතින් සමහරක් අය මම රීඩින් එකේ පෙන්ඩුලම මන්ට මේක පෙන්නනකම් මම එහෙම කතා කරනවා. සමහරක් අහනවා එහෙම කියන්න පුළුවන් හරියටම කාලේ කොහොමද කියන්නේ එහෙම කියලා. මොකද මේක මේ දේවල් සමහරක් අය දන්නේ නැහැ.
හරි ඉතින් මේක යුරෝපීය ශාස්ත්‍රය තමයි ටැරොට් රීඩින් කියන්නේ. ඉගෙන ගන්න ඕනේ විෂයක්. ඒ කියන්නේ නිකම් මේකට ඒකේ නිකම්ම දේවල් කියන්න බෑ. මේ කාඩ්ස් රීඩින් ඉගෙන ගන්න ඕනේ. වගේ මේ පෙන්ඩුලම් රීඩින් ඉගෙන ගන්න ඕනේ මේවා විෂයන්. එතකොට මේවා ඉගෙන ගත්තට පස්සේ ඒක ඒ දේවල් හරියාකාරව කිරීමේ ක්‍රමානුකූලව කිරීමේ ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන් අනුව තමයි මේ දේවල් කරන්නේ. හරි මේවා නිකම්ම කරන්න බෑ. මේවා ගොඩක් ගැඹුරු විෂයන්. එතකොට ඔයාලට මගේ තියෙනවා හැබැයි කෝසස් තියෙනවා. ටැරොට් රීඩින් කෝස්, පෙන්ඩුලම් කෝස්, එතකොට හීලින් ඇන්ඩ් සයිකික් කෝස්. ඔයාලට ඒ කෝසස් වලට උනා සම්බන්ධ වෙලා මේ විෂයන් මාස 4ක වගේ පාඨමාලාවන් තුනම ඉතින් සම්බන්ධ වෙලා ඉගෙන ගන්නත් පුළුවන්. මේ දේවල් විෂයන් කියන එක මම මේ මොහොතේ ඔයාලට මතක් කරනවා. මැයි මාසෙ තමයි පෙන්눔 කරන්නේ. 2027 වර්ෂයේ මැයි මාසෙ තමයි රතු පාට සිලෙක්ට් කරපු ඔයාලගේ ජීවිතේට නව ආරම්භයක් ලැබෙන කාලය හැටියට පෙන්눔 කරන්නේ. හොඳයි. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ රීඩින් එක ලැබුණේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ පර්සනල් රීඩින් සර්විස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් ටැරොට් කාඩ් මගෙන් ඒන්ජල් රීඩින් වගේ පෙන්ඩුලම් රීඩින් මේ ඕනම රීඩින් එකක් ලබා ගන්න පුළුවන් පුංචි මුදලක් වැය කරලා. ඉතින් අවශ්‍යයි පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන නම්බරයකට WhatsApp මැසේජ් එකක් පමණක් එවන්න. මොකද ගොඩාක් කාර්ය බහුලයි. ඒක නිසා WhatsApp මැසේජ් එකක් පමණක් එවන්න. එතකොට අපේ සේවාවන් වලට වෙනමම ඒ සේවාන සම්බන්ධ පෝස්ට් රෙකෝඩින් හදලා තියෙනවා. ඒක ඔයාලට එවනවා. ඊළඟට ඒ විස්තර අනුව ඔයාලට වැඩි විස්තර දැනගෙන සර්විස් එකක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් සර්විස් එකක් අවශ්‍ය නම් ඒ විදිහට කටයුතු කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් අලුත් රීඩින් එකකින් ඔයාලව හමු වෙනකන් හොඳින් සතුටින් ඉන්න. සාදරයෙන් පිළිගන්නවා කහ පාට සිලෙක්ට් කරපු මගේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාව. හරි. ඉතින් අපි අද මේ රීඩින් එක බලන්නේ ඔයාගේ ජීවිතේට නව ආරම්භයක් ලැබෙන කාලය කොහොමද කියන එක තමයි අපි බලන්නේ. හරි. ඉතින් එහෙනම් අපි බලමු. අපි බලන ගමන් කතා කරන දේවල් තියෙනවා. අපි කතා කරමු බලන ගමන්. හරි. මොකද පෙන්ඩුලම් රීඩින් කියන්නේ ඔයාලා ටිකක් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ රීඩින් එක. හරි. අපි මේ බලන්නේ කහ පාට තෝරගත්ත ඔයාලගේ ජීවිතේ නව ආරම්භයක් ලැබෙන කාලය කොහොමද කියන එක තමයි. හරි. ඉතින් මේ channel එක ඔයාලට හොඳ නම් අනිවාර්යයෙන්ම like කරන්න, share කරන්න, comment කරන්න, subscribe කරන්න. ඒ වගේම මගේ අනිත් tarot reading බලන channel එක තියෙනවා Princess of Tarot Reading. මේ වෙනකොට ලක්ෂයේ සීමාව subscribe ලක්ෂයේ සීමාව පහු කරපු channel එකක්. ඉතින් ඒකේ videos වලට බලන්න පුළුවන්. link එක තියෙනවා description එකේ. description එකට ගිහින් link එක touch කරලා ඔයාලට click කරලා මගේ videos බලන්න පුළුවන්. ඒ වගේම angel reading දෙන channel එකක් තියෙනවා. ඒකේ link එකක් තියෙනවා description එකේ. ඔයාලට ඒ link එකත් click කරලා ඒ videos බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් චුට්ටක් අපි ඉවසීමෙන් බලාගෙන ඉමු. කොහොමද ඔයාට මොන කාලයද කියලා ඔයාගේ ජීවිතේට ආරම්භයක් ලැබෙන කාලය. ඉතින් මේක පොදු රීඩින් එකක් කියන එකත් මතක තියාගන්න. හරි මේක පොදු රීඩින් එකක් YouTube අප්ලෝඩ් කරපසු සෑහෙන පිරිසක් නරඹන රීඩින් එකක්. මේ රීඩින් වල ඇකියුරේට් එකක් තියෙනවා 175කට වඩා. නමුත් ගොඩාක් අය බලන හින්දා වීමේ නොවීමේ සම්භාවිතාවකුත් සමහරක් අයට තියෙනවා. හරි ඉතින් මේක වගේ රීඩින් ඔයාලට YouTube එකෙන් පෙන්නන්නේ මේ වගේ රීඩින්ස් තියෙනවා. ඉතින් ඒ වලට දැනුම වර්ධනය කරගන්න මේවා බලන්න. මේ දේවල් වලින් අනිවාර්යයෙන්ම 175කට ඇකියුරේට් එකක් තියෙනවා මම කිව්වා වගේ. ඉතින් ඔයාලට ගොඩාක්ම හරියටම දෙයක් බලන්න නම් 100%ක්ම දේ බලන්න නම් ඔයාලට පර්සනල් රීඩින් එකකට යන්න වෙනවා. අපිට පෙන්නන කාලය තමයි 2026 අවුරුද්ද. හරි 2026 අවුරුද්ද තමයි පෙන්නන්නේ. ඉතින් අපි බලමු 2026 මොන මාසෙද ඔයාගේ ජීවිතේට ආරම්භයක් ලැබෙන මාසය කියලා. 2026 මොන මාසෙද ඔයාගේ ජීවිතේට
ආරම්භයක් ලැබෙන මාසය කියන එක. ඔව් ඒ වගේම වාට මතක් කරන්න ඕනේ දැන් සමහරක් අය කියනවා එහෙම කොහොමද හරියටම කාලය කියන්නේ මොකද්ද මේ කරන්නේ? ඉතින් මේ දේවල් යුරෝපීය ශාස්ත්‍රයන් හරි ටැරොට් රීඩින් මේ පෙන්ඩුලම් රීඩින් මේවා ඉගෙන ගන්න ඕන ශාස්ත්‍රයන්. මේක නිකම්ම දේවල් බලන්න බෑ. මේවා විෂයන්, මේවා ගැඹුරු විෂයන්. එතකොට මේවා මගේ දැන් කෝසස් තියෙනවා ටැරොට් කෝස් එක, පෙන්ඩුලම් කෝස් එක, හීලින් කෝස් එක. කෝසස් තුනම මාස 4ක් යන කෝස්. එතකොට මේවා ගොඩාක් හදාරන්න ඕන, ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තට පස්සේ ක්‍රමානුකූලව කරන විදි තියෙනවා. ඒ දේවල් අනුව තමයි මේ දේවල් හරියාකාරව කරන්නේ. හරි? ඉතින් මේක නිකම්ම දේවල් නෙමෙයි. මේවා ඔයාලට මේ දේවල් දැන් මේක මේ channel එක දැක්කට මේවා තව නැද්ද කියලා බලනවා ඇති. නමුත් ලංකාවේ ගොඩක් දුරට පෙන්ඩුලම් රීඩින් දෙන ඒවා නැහැ. දැන් ටැරොට් රීඩින් නම් ගොඩාක් තියෙනවා channel දැනට. ඉතින් ඔයාලට ඒකට ඉන්ටර්නෙට් මේ YouTube එකේ search කරන්න පුළුවන් පෙන්ඩුලම් රීඩින් ඉංග්‍රීසි කියලා ගහම පිටරටවල channel ගොඩාක් එනවා. හරි. ඉතින් මේ දේවල් වලින් ඔයාලට මේක තවත් තහවුරු කරගන්න පුළුවන්. හරියටම මේක එහෙන යුරෝපීය ශාස්ත්‍රය නේද කියන එක. හරි. හරි අපි බලමු. කහපාට තෝරගත්ත ඔයාගේ ජීවිතයට අලුත් ආරම්භයක් ලැබෙන මාසය කුමක්ද කියලා. හරි. ඔව් දෙසැම්බර් මාසයේ තමයි පෙන්눔 කරන්නේ. කියන්නේ වාගේ ජීවිතයට ආරම්භයක් ලැබෙන කාලය 2026 දෙසැම්බර් මාසය. ඉතින් එහෙනම් මේ විදිහට තමයි වාගේ රීඩින් එකක් ලැබුණේ. ඉතින් ඔයාටත් පුළුවන් අපේ පර්සනල් සර්විස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට පර්සනල් රීඩින් එක ටැරොට් කාඩ් මගෙන් ඒන්ජල් කාඩ් මගෙන් ඔරකල් කාඩ් එතකොට පෙන්ඩුලම් රීඩින් මේ ඕනම රීඩින් එකක් පුංචි මුදලකට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අවශ්‍යයි WhatsApp මැසේජ් එකක් යොමු කරන්න. අනිවාර්යයෙන් WhatsApp විතරක් මැසේජ් එක යොමු කරන්න. එතකොට ඔයාලා මොකද ගොඩාක් අය මැසේජ් කරන ගොඩාක් අය සර්විස් දෙනවා. මේ YouTube channel එක ගොඩාක් කාර්යබහුලයි. එතකොට ඔයා මේ මැසේජ් එක දැම්මහම ඔයාගේ අදාළ සේවාව අනුවට විස්තර එවනවා රෙකෝඩින් හෝ පෝස්ට් එකක් මගින්. ඊට පස්සේ ඔයාලට වැඩි විස්තර තවත් දැනගෙන ඔයාලට පුළුවන් සර්විස් එකක් ලබා ගන්න අවශ්‍යයි. එහෙනම් මම ගිහින් එන්න. ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න. සාදරයෙන් පිළිගන්නවා නිල් පාට තෝරපු බ්ලූ කලර් තෝරපු මගේ ආදරණීය හිතවතුන් සියලුම දෙනා. ඉතින් අපි මේ රීඩින් එකේ බලන්නේ ඔයාගේ ජීවිතයට අලුත් ආරම්භයක් ලැබෙන කාලය කොහොමද කියන එක. හරි. ඉතින් අපි රීඩින් එක බලමු. ඔයාගේ ජීවිතයට අලුත් ආරම්භයක් ලැබෙන කාලය කොහොමද කියලා. හරි. ඉතින් මේ රීඩින් එක බලනකොට චුට්ටක් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ පෙන්ඩුලම් රීඩින් වලදී. ඉතින් ඒ වගේම ඔයාලට මතක් කරනවා මගේ subscribe ලක්ෂය සීමාව පහ කරපු tarot reading channel එක තියෙනවා. Princess of Tarot reading. මේ description එකේ තියෙනවා link එක. ඔයාලට ඒ link එක click කරලා ඒකේ videos බලන්න පුළුවන්. ඒ වගේම angel reading channel එකේ link එකත් මේ description එකේ තියෙනවා. ඔයාලට ඒ channel එකේ link එකත් click කරලා angel reading divine message channel එකේ videos බලන්නත් පුළුවන් කියලාත් මතක් කරනවා. හරි. ඉතින් අපි බලමු නිල් පාට තෝරගත්ත ඔයාලගේ ජීවිතේට ආරම්භයක් ලැබෙන කාලය කොහොමද කියන එක. ඉතින් චුට්ටක් ඔයාලා ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඒත් එක්කම මතක් කරන්නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක හොඳ නම් මේක ඔයාලට මැච් වෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න කියලාත් ඔයාලට මතක් කරනවා. ඉතින් මේ රීඩින් පොදු රීඩින් මේවැය සමහරක් මේක දැන් 175කට වඩා ඇකියුරේට් එක තියෙනවා. නමුත් ඔයාලා මේක තේරුම් ගන්න ඕනේ. මොකද YouTube අප්ලෝඩ් කරපස්සේ සෑහෙන පිරිසක් මේ රීඩින් නරඹනවා. හරි. එතකොට මේකේ සමහරක් අයට වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙන්න පුළුවන්. හරි. ඒ වගේම මේ වගේ ටැරොට් රීඩින් මේ පෙන්ඩුලම් රීඩින් උනත් තමන්ගේ නමට උපාන්දිනියට පර්සනල්ම ගන්නව නම් තමයි 100ට 100ක ඇකියුරේට් එකක් තියෙන්නේ කියලාත් ඔයාලට
මතක් කරනවා. ඉතින් YouTube එකේ මේවා දාන්නේ වලට දැනගන්න මෙහෙම දේවල් තියෙනවා කියන එක. එතකොට මේ පෙන්ඩුලම් රීඩින් කියන්නේ ලංකාවේ එහෙම දෙයක් නෙමෙයි. පෙන්ඩුලම් ටැරොට් කියන්නේ යුරෝපීය ශාස්ත්‍රයන. ඔයාලට මේ YouTube channel වල ගහලා බලන්න පුළුවන්, ටයිප් කරලා දාලා බලන්න පුළුවන්. පෙන්ඩුලම් රීඩින් ඉංග්‍රීසි කොම ගොඩාක් පිටරට channel වල දේවල් එනවා. හරි ඒගොල්ලෝ කරන දේවල් තමයි මේ ලංකාවේ ගොඩාක් පෙන්ඩුලම් රීඩින් කරන ඒවා අඩුයි. ටැරොට් රීඩින් නම් ගොඩාක් තියෙනවා දැනට. ඉතින් මේක පිටරට ශාස්ත්‍රයන්. ඉතින් ඒ විදිහට තමයි අපි මේ දේ කරන්නේ. හරි. අපි බලමු මොන අවුරුද්දද කියලා ඔයාගේ ජීවිතේට අලුත් ආරම්භයක් ලැබෙන අවුරුද්ද. ඔයාට පෙන්වන්නේ නම් 2029 අවුරුද්ද ටිකක් කල් වැඩිනේ. ඔව් ඒ වුණාට 2029 තමයි පෙන්වමු කරන්නේ. හරි. ඉතින් ඔයාට මීට වඩා හොඳයි කියලා හිතනවා නම් පර්සනල් රීඩින් එකක් ගන්න පුළුවන්. අපි බලමු මාසය කොහොමද කියලා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ ටැරොට් රීඩින්, පෙන්ඩුලම් රීඩින් කියන්නේ ආවට ගියවට කරන දේවල් නෙමෙයි. හරි මේවා ශාස්ත්‍රයන්. ඒ වගේ මේවා විෂයන්. මේ විෂයන් ඉගෙන ගන්න ඕනේ විෂයන්, හදාරන්න ඕනේ විෂයන්. එතකොට මේ කෝසස් තියෙනවා මම කරනවා. ටැරොට් ක්ලාස් එක, ඒ වගේම පෙන්ඩුලම් ක්ලාස්, හීලින් ඇන්ඩ් සයිකික් ක්ලාස් එක මාස 4ක ගැඹුරු විදිහට විෂයන් හදාරන පාඨමාලාවන්. ඉතින් මේ දේවල් ඒ විදිහට ක්‍රමානුකූලව විධිමත්ව ඉගෙනගෙන කරන්න ඕන දේවල්. හරි ඒකයි මම කිව්වා ඔයාලට ඒක තවත් අර තහවුරු කරගන්න බලන්න ඔයාලා YouTube එකේ පිටරට channel වල වීඩියෝස් එකෙන් බලන්න. එතකොට පෙන්ඩුලම් රීඩින් ගැන සමහරක් අය කමෙන්ට් කරන අය ඉන්නවා මොනවද මේ කොහොමද එහෙම මේ ඕවා කියන්න පුළුවන්ද එහෙම කියලා. ඉතින් ඒව බලන්න බැලුවම ඔයාලට ඒක තහවුරු වෙයි. ඉතින් යුරෝපීය ශාස්ත්‍රයන් තමයි මේ ටැරොට් හා පෙන්ඩුලම් කියන්නේ. අපිට ආවේ 2029 අවුරුද්ද තමයි බ්ලූ කලර් එකට ආවේ. අපිට පෙන්වන්නේ 2029 ජනවාරි පෙබරවාරි මාස දෙකම පෙන්වුම් කළා. ඉතින් මේ විදිහට තමයි වාගේ රීඩින් එකක් ලැබුණේ. ඉතින් ඔයාටත් පර්සනල් ගන්න පුළුවන් රීඩින් එකක්. ඔයාගේ නමට උපන්දිනේට ඔයාටම කියන රීඩින් එකක් ගන්න පුළුවන්. ටැරොට් රීඩින්, පෙන්ඩුලම් රීඩින්, ඒන්ජල් රීඩින් මේ ඕනම එකක්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ පේන නම්බර් එකට WhatsApp message එකක් යොමු කරලා වැඩි විස්තර ලබා ගන්න. අනිවාර්යයෙන්ම කෝල් කරන්න එපා, normal message දාන්න එපා. WhatsApp message එකක් පමණක් දාන්න. මොකද ගොඩාක් කාර්යබහුලයි YouTube channel 3ක වැඩ. පර්සනල් රීඩින් ගොඩාක් මැසේජ් එන මේ දේවල් වල රිප්ලයි කරන්න ඕනේ. ඒක නිසා WhatsApp message එකක් තිබ්බහම අපේ ඔයාට අදාළ සේවාව මත ඒ සේවාවට අදාළ පෝස්ට් එකක් හරි රෙකෝඩින් එකක් එවනවා වැඩි විස්තර පැහැදිලි කරලා. ඊට පස්සේ ඔයාට තවත් වැඩි විස්තර දැනගෙන මේ සේවාවල් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ විදිහට කටයුතු කරන්න. මම ගිහින් එන්නම් ආයෙත් අලුත් රීඩින් එකකින්. ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න.